ඔන්න ඉතින් සුපුරුදු පරිදි කුරුල්ලොන්ට කෑම දාලා අද දවස පටන් ගන්න තමයි මම හිතුවේ. වෙනද වගේම නැගිටපු ගමන්ම මං කරන්නේ කෑම ලෑස්ති කරන එක. ඉතින් අද මම හිතුවා කිරිබත් හදන්න. මොකද දන්නවද? මට ඉතින් කිරිබත් කන්න සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ පොය දවසකට විතරයි. අනිත් දවස්වලට ඉතින් තාත්තා චූටිලා වැඩනේ. ඉතින් එයාලට කෑම ගෙනියන්න කිරිබත් හදන්න බැරි නිසා පොය දවසට ගෙදර ඔක්කොම ඉන්න නිසා කිරිබත් හදන්න පුළුවන්. අද ඉතින් තාත්තා වැඩ. ඉතින් මම හිතුවා ඒත් ඉතින් අද කිරිබත් ටිකක් හදලා කනවා කියලා. ඉතින් ඔන්න ඔය විදියට කිරිබත ඉදෙන්න ලිපෙන් තියලා මං ඉතින් මගේ මේ වත්ත වටේ චූටි රවුමක් දාන්න තමයි හදන්නේ. ඉතින් මම මේ දවස්වල ගෙදර එළවලු පැල ටිකක් වවා ගන්න ගමන් තමයි ඉන්නේ. මොකද ඉතින් මේ දවස්වල එළවලු හරි ගණන්නේ. ගෙදර ඉතින් වවාගෙන තියෙන එක හොඳයිනේ කොයි එකටත්. ඒ නිසා මේ තියෙන්නේ මගේ මිරිස් පැල ටික. ඉතින් මේ දවස්වල වැස්ස නිසා හොඳට ගස් හැදෙනවා. මේ තියෙන්නේ මගේ දඹල වැල. ඉතින් දඹල වැලේ දැන් තමයි දාගෙන එන්නේ. ඉතින් මං හිතනවා තව මාසයක් විතර යන්න කලින් මේකේ මල් හැදිලා කරල් හැදෙයි කියලා. ඉතින් මේ දවස්වල වැස්සනේ ඉතින් ගොඩක් හොඳට ගස් කොළන් හැදිලා හොඳට පළදාව තියෙනවා. ඇත්තටම මේ තියෙන්නේ බොන්චි වර්ගයක්ලු. අපේ ආච්චි තමයි කිව්වේ මම නම් දන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් සුපුරුදු පරිදි මම හදන්නේ ගෙවල් අස් කරලා අතු ගා ගන්න. මොකද දැන් නම් බුද්ධ පූජාව තියෙන වෙලාවත් හොඳටම පහ වෙලා තියෙන්නේ. ඉතින් මම සුපුරුදු පරිදි ඉතින් කාමරේ තමයි අස් කරන්නේ. මට ඇත්තටම ඇඳ පේන්න ඕන හොඳ නීට් එකට. අවුල් වෙලා වගේ තිබ්බොත් මට ඒ දවසම හරි නැහැ. ඉතින් ඒ නිසා මම මුලින්ම කරන්නේ මගේ කාමරේ ඇඳ අස් කරන එක. ඉතින් ওই විදිහට මම ගෙවල් අස්පස් කරලා අතු ගා ගත්තා. බුද්ධ පූජාව තියෙන වෙලාව පහුවෙලා කියලා මං කිව්වනේ. ඉතින් ඒ නිසා මම හිතුවා පහනක් තියෙනවා. මොකද පහනක් තියන්න පරක්කු වෙනවනේ. අද මම චුට්ටක් පරක්කු වුණා. ඉතින් මගේ කිරිබත් එක තාම හැදිලා නැහැ මට බුද්ධ පූජාව තියන්න. ඒ නිසා මම ඉතින් පහන තියනවා. මට සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා පහන තිබ්බට පස්සේ එහෙම නැත්නම් අර ගෙදර නිකන් පිරිසිදු කියන්නේ පිළිවෙල නෑ වගේ කියලා දැනෙනකොට මම හඳුන් කුරක් පත්තු කරලා මුළු ගෙදර වටේම ගහනවා. හඳුන් කුරු පත්තු කරලා එතකොට නිකන් අර මාරම නැවුම් බවක් එක මාරම චාම් සුවඳක් කියන්නේ. එතකොට මාර විදිහට මගේ මනස රිලැක්ස් වෙනවා. ඉතින් මම ඒකට මාරම ආසයි. ඉතින් මම දැන් මේ හදන්නේ ජේසුට පහන තියන්න. මෙතන මම ජේසුගේ පින්තූරයක් තියලා තියෙනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම හඳුන් කුරක් පත්තු කරනවා. මොකද ඉතින් අපි දෙන්න ආගම් දෙකක වුණාට මම ආගම් දෙකම අදහන්නේ එකම විදිහට කිසිම ભેදයක් නැතිව. ඔන්න ඉතින් දැන් තමයි මගේ කිරිබත් එක ඉදලා ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මං කිරිබත් එක කූරු ගාලා තව ටිකක් වහලා තියෙනවා හරි පදමට එනකන්. මං අද කිරිබත් කැට කපන්නේ නැහැ. මෙහෙමම තියන්න අරිනවා. එහෙම බෙදන් කන්න නිකන් බත් බෙදන් කනවා වගේ බෙදාගෙන කන්න. ඉතින් මං අද රතුපත් වලින් තමයි හැදුවේ. මොකද ඉතින් වෙනද හැමදාම හදන්නේ සුදු පත් වලින්. ඉතින් මට හිතුණාද රතුපත් වලින් හදලා බලන්න ඕනේ කියලා. හරි දැන් මං හදන්නේ ඉතින් වොෂ් එකක් දාගන්න යන්න. මං අනිවාර්යයෙන්ම වොෂ් එකක් දාන්න කලින් කියන්නේ නාන දවසට අනිවාර්යයෙන්ම මම කොණ්ඩෙට තෙල් ගානවා. මොකද ඒක මම පුරුතක් විදියට කරනවා. කොණ්ඩෙට අර පොඩි මසාජ් එකක් එක්ක රිලැක්ස් ගතියක් එන්න. සාමාන්‍යයෙන් මේ ඔයිල් එක ගාලා පැයක් විතරවත් ඉන්න ඕන ඔලුවට ඇබ්සෝඩ් වෙනකන්. ඉතින් මට අද ඉන්න විදියක් නැහැ. මොකද මේ දවස් ටිකේම අපිට වැස්සනේ. අද මම මේ අවුව පායපු වෙලාවේ තමයි ටක් ගාලා නාගන්න හිතුවේ. ඒ නිසා මම ඔයිල් ගාලා ඉවරුණ ගමන්ම ගිහිල්ලා නෑවා. ඉතින් ඔන්න දැන් මම වොෂ් එකක් දාගෙන ආවා.
ඇත්තටම ගෑනු ළමයෙක් වුණාම Tamanට කියලා චූටි මහරි වෙලාවක් තියෙන්න ඕනේ. Taman ආස දෙයක් කරන්න, Taman ආස කෑම බීමක් හදාගෙන කන්න, Taman ආස ගමනක් යන්න. හැබැයි ඒ අතින් මම මාරම වාසනාවන්තයි. මොකද මම නීති දාලා හිර කරලා තියාගෙන ඉන්න ළමයෙක් නෙමෙයි. අපේ අම්මා තාත්තා වුණත්, හස්බන්ඩ් වුණත් තාම මට නම් නීති දාන්නේ නැහැ. මට ඕන තැනක යන්න එන්න පුළුවන්. හැබැයි ඒ විශ්වාසය මම තියාගෙන ඉන්න ඕන. ඒ විශ්වාසයට තමයි මාව හැමදැනම යවන්නේ. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඉක්මනට කොණ්ඩේ වේල ගන්න. මොකද වැස්සොතින් ඉවරයි මගේ කොණ්ඩේ. මොකද මේ වේල ගන්න බැරි වුණොත් ඉතින් රෑ වෙනකොලුත් මම ඔහොම තමයි බැඳගෙන ඉන්නේ. ඊට පස්සේ මට ඔලිව කැක්කුම ඇවිල්ලා හෙම්පිරිසාව හැදෙනවා. අපේ ජීවිතවලට ප්‍රශ්න එනවා ඉතින්. නැත්තේ නෑ. ඉතින් මම බලන්නේ පුළුවන් හැම වෙලාවකම මම මාවම සතුටින් තියාගන්න. එතකොට තමයි මාරම නිදහසක් දැනෙන්නේ. මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඉතින් මේ වෙලාවේ ෂූටි ටවුන් එකට ගිහිල්ලා හිටියේ. ඉතින් එයා ටවුන් එකට ගිහිල්ලා එනකොට කොස් වගේක් අරගෙන ඇවිල්ලා තිබ්බා. එයාට කන්න ආසයි කියලා. ඉතින් මට කිව්වා මම සුද්ධ කරලා ඔක්කොම කරලා දෙන්නම්. ඔයා මේක මට හදලා දෙන්නකෝ කියලා. ඉතින් එයා සුද්ධ කරලා ඉවර වෙනකන් මං ඉතින් පැත්තකින් වාඩි වෙලා කරේ අර ගලවන මදුළු අරගෙන කන එක. ඉතින් මං ඒක ඇත්තටම කොහොමත් කරනවා. අපේ අම්මා වුණත් ඉස්සර කොස් ගෙනල්ලා හදාද්දි මම කරන්නේ කොස් මදුළු කන එක. ඇත්තටම මට අම්මත් බයිනවා කන්න එපා රැට බඩ එකක්කම හැදෙයි කියලා. ඉතින් දැන් මේ චූටිත් මෙතනදි කියන්නේ මේ ඔච්චර කන්න එපා රැට බඩ එකක්කමවත් ඇල්ලුවොත් මොකද කරන්න කියලා. කොහෙද ඉතින් කියන දේ අහන පුරුද්දක් මට නෑනේ. ඉතින් ඒ නිසා ඒකම තමයි මම කරන්නේ. ඇත්තටම අපිට හැමදාම ලැබෙන්නේ නෑනේ කොස් කියන දේවල්. ඉතින් අර දැක්කට පස්සේ අපිට සාමාන්‍යයෙන් කැවෙනවා. ඉතින් මට නම් එහෙමයි. ඉතින් මේ මම එයා සුද්ධ කළ ඉවර වෙනකම භාගයට භාගයක් කාපු එක තමයි කරේ. දැන් ඉතින් මේ ඉතුරු වුණ කොස් මඩ් පියලිද කොහෙද ඒව ගෙනල්ලා දුන්නා. අපේ ගෙදර හරකෙක් ඉරියා බැඳලා. ඉතින් යාට ගෙනල්ලා දුන්නා කන්න. මම දන්නවා ඔයාලා කනවා කියලා. දැන් මේ අපි ලොකු කාර්යයක් කරා. අපේ ජෝඩුව ගිහිල්ලා වඳුරුන්ගේ පස්සෙන් කැලේ මැදට. ඉතින් මට නම් යන්න බෑ ඇත්තටම. මේ චූටි ගිහිල්ලා බල්ලෝ දෙන්නව දැන් මේ අරගෙන එන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඒ දෙන්නගේ හපංකම. දැන් මේ ඉතින් අපි දවල්ට කන ගමන් තමයි ඉන්නේ. දවල්ට කිව්වට ඇත්තටම කිරිබත් හදපු දවසට අපි 10 පාරක් විතර කනවා. ඒක සාමාන්‍යයි. මොකද ඉතින් හැමදාම කන්නේ නැති කෑම අර දැක්කම කන්න හිතෙනවනේ. ඉතින් සාමාන්‍යයෙන් මම කනව නම් එයාට කවනවා, එයා කනව නම් මට කවනවා. එහෙම තමයි අපි කන්නේ. ඉතින් සමහර දකින අය හිතයි මොකද්ද මූණ සෝබනයක්ද ඔය බෙදාගෙන කන්නකෝ එහෙම කියලා. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. ඉතින් අර සාමාන්‍යයෙන් කතා හදන්නේ තව කෙනෙක්ට විඳින්න බැරි ජීවිතේ තව කෙනෙක් විඳිනකොට ඒකට ඉරිසියා හිතන මිනිස්සු තමයි කතා හදන්නේ. දැන් මේ අපි හවස් වෙලා ආවා පන්සලට. ඉතින් ඔයාලා මම අපේ ගමේ තියෙන පන්සල් දෙකකටම දැන් එක්කන් ගියානේ. මේ ආවේ අපේ ගමේ තියෙන තවත් පන්සලකට. ඇත්තටම මේ පන්සල තමයි මම ආසම පන්සල. මාරම ලස්සන view එකක් තියෙන්නේ. අර කතාවක් තියෙනවනේ වැවයි පන්සලයි ගමයි දාගබයි කියලා. ඇත්තටම මම මගේ ගමේ හැම තැනින්ම ඒක දකිනවා. මොකද කොයි අත බැලුවත් පන්සල් වැව් කුඹුරු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ ගමක ඉපදෙන්න මම මාරම පින් කරලා තියෙනවා. එන්නකො ඉතින් මේ පන්සල වටේ අපි චූටි රවුමක් යන්න. මේ ඉතින් තියෙන්නේ පන්සලේ ඉඳලා පල්ලෙහා බැලුවම පේන view එක. බලන්නකො ඉතින් මං කිව්ව බොරුවක්ද කියලා. ඇත්තටම මේ ලංකාවේ මේ වගේ ලස්සන පන්සල් කීයක් නම් හැංගවිලා ඇද්ද? ඉතින් මම නම් කියන්නේ ඔයාලා බෞද්ධයෙක් වුණත් මොන ආගමක වුණත් පුළුවන් හැම වෙලාවකම පන්සලකට යන්න. ඒක මාරම නිදහසක්. ඉතින් මේ පන්සල ඇත්තටම රජවරුන්ගේ කාලේ ඉඳලා තිබ්බ එකක්. ඔය කොටු කරලා තියෙන්නේ සෙල්ලිපියක්. ඉතින් ඕකේ එක එක අකුරු කොටලා තියෙනවා මම නම් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඇත්තටම කියනවා නම් මම නම් මාර මාස පන්සලක් තමයි මේ.
මෙන්න මේක මේ විලක් කියලා කියන්නේ මේකේ කවදාවත් වතුර හින්දෙන්නේ නෑලු. ඉතින් හිතන්නකෝ මෙච්චර ලොකු කළු ගලක මෙච්චර රස්නේ තියෙද්දි මේක හින්දෙන්නේ නෑ කිව්වම ඇත්තටම එහෙම හාස්කම් තියෙනවා. මේ පන්සලේ තව ගුහාවකුත් තියෙනවලු තව කොහෙද පන්සලකට යන්න. එහෙම යනවා ඉතින් කටේ කතා මම නම් දන්නේ නෑ ඇත්තද බොරුද කියන්න. අපි කොහොම හරි ඉතින් පන්සලේ ඉඳලා පිටත් වුණා වැව් බන්ට් එකට යන්න. අපිට පන්සලේ ඉඳි ඇහුණා වැව් බන්ට් එකේ වතුර ස්පිල් කරනවා. ඉතින් අපි එක දවසකුත් මෙතෙන්ට ආවේ. එදා මෙච්චර වතුර තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට අර ඈතින් පේන්නේ අපි දැන් හිටපු පන්සල. මෑතින් ඉතින් අපි මේ ඉන්නේ වැව් බන්ට් එකේ. ඉතින් ගොඩාක් අයට මේව දකින්න නැහැනේ. ඉතින් දකින අය ඉතින් බොරුවට කමෙන්ට් දාන්න එපා බැනලා. හැමෝටම දකින්න නැති නිසා තමයි මම මෙහෙම වීඩියෝ දාන්නේ. එන්න අපි යමු. අර ඈතින් පේන්නේ පන්සල. අපි දැන් ගියමු. මොන පන්සලේ? අපි දැන් ගියමු පන්සල. පන්සලේ නම? අරක තමයි බදිගිරි පන්සල. චෛත්‍ය අර පේන්නේ. අතන ඉඳලා බැලුවට පස්සේ මෙතනට එන්න මාර ආසාවක් තියෙන්නේ මෙයාට. පෝෂණය කරන වැවේ වාන්දරක තියෙන්නේ මෙතන. ඇත්තටම ඔයාලා බලන්න ඇති මෙච්චර විශාල වැවක කොහොමද මේ වාන්දරට විතරක් තියෙන්නේ කියලා. නැහැ. තව වාන්දරට තියෙනවා. ඇත්තටම මම ඇවිල්ලා තින්නෙත් මේ වාන්දරට ළඟට විතරයි. මම හිතන විදිහට මේ වතුර වාන්දරට ඇරලා යවන්නේ පල්ලෙහා කුඹුරු මඩ කරන නිසා. ඇවිල්ලා බලන්න. නගරේ කවුල ගමට ගෙනාව ඔයා. වව්. නගරේ කොල්ලෝ නෙමෙයි. නගරේ කොල්ලෙක්. නගරේ කොල්ලෙක් ගමට ගෙනාවේ මම. ඇත්තටම සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි නැහැ කියලා මම ඉගෙන ගත්තේ ආගෙත් මගෙත් ආදර කතාව ඇතුලේ. ඉතින් Tamanට පුළුවන් හැම තත්පරේම සතුටින් ඉන්න බලන්න. මොකද අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මම පහුගිය දවස් ටිකේ හිටියේ ලොකු ප්‍රශ්න ගොඩක. ඉතින් එයාට පුළුවන් හැම වෙලාවකම එයා මාව කොහේ හරි එක්කගෙන යනවා. ඉතින් අදත් මේ පන්සල් එක්කගෙන ආවා. ඉතින් අවුව කියලා බලන්න නැතුව එයාගෙත් එකම නිවාඩු දවසේ ගොඩාක් දෙනා හුඟක් කතා කියලා තිබ්බා. ඉතින් මෙහෙමයි ඉතින් මිනිස්සෙක් හොයාගන්න ඕන ඇත්තටම සල්ලි වාහන මිල මුදල් තියන අය නෙමෙයි. Tamanට මානසික නිදහස දෙන්න පුළුවන් පිරිමියෙක්ව තමයි හොයාගන්න ඕන. මම නම් කියන්නේ ඒක මට නම් ඕන හැම කෙනෙක්ව. මොකද හිතේ නිදහස නැත්තම් මොන මිනිස්සෙක්වත් වැඩක් නැහැ. අහස කුකුරා කිව්වේ පුවත තේරුණා මට නම් කල්තිව නැවත හමු නොවන සංසාර ගියේ හිතක තනිම කනවා අපගේ ප්‍රේමයට පසුවද නලියුවේ කවුදෝ අපි සොයනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන මේ මාළු 3 දෙනෙක් හිර වෙලා ඉන්නේ. පව් ඉතින් සත්තු ඉතින් අපිට බේර ගන්නත් බෑ අපිට බහින්නත් බෑ. මෙතන මේ වැවේ කිඹුල්ලෝ ඉන්නව මාර විදියට. ඉතින් කොහොම හරි අපි මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ආවා ගෙදර යන්න පිටත් වුණා. අපි යනකොට පාරේ බෙලිමල් දන්සලක් තිබ්බා. ඉතින් ඒකෙන් අපි බෙලිමලුත් බීලා ගෙදර ආවා. ඔයා ඕනේ මල්ලි බොන්නේ. අකුරු කැල්ලක්